ඔබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් හැමදාමත් වගේම අදත් travel with my love page එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම තමත් ආදරයෙන් අපි පිළිගන්න අපේ page එකට. ඉතින් අපේ යාපනයේ ටුවර් එකේ තවත් ලස්සන තැනකට ඔයාලව එක්ක යන්න තමයි මේ හදන්නේ. ඓතිහාසික කීරමලේ පොකුණ සහ නගුලේශ්වරම් කෝවිල. ඉතාම සොඳුරු සහ තමත් ලස්සන ඓතිහාසික කතා රාශියකින් යුක්තවයි මේ ස්ථානයේ තිබෙන්නේ. ඉතින් අපි යමු බලන්න මේ ස්ථානය. මේ දකින්න ඔයාලා කීරමලේ පොකුණ අසල තිබෙන පුංචි කෝවිල. මේ කෝවිලට මදක් ඈතින් මේ කීරමලේ පොකුණට මදක් ඈත තමයි නගුලේශ්වරම් කෝවිල පිහිටා තිබෙන්නේ. නගුලේශ්වරම් කෝවිල ඉතාමත්ම ඓතිහාසික කෝවිලක්. මොකද ලංකාවේ තියෙන සිව කෝවිල් අතර කෝවිල් පහයි තියෙන්නේ. කෝවිල් පහෙන් එකක් තමයි නගුලේශ්වරම් කෝවිල. මේ ඔබ දකින්නේ කීරමලේ පොකුණ. කීරමලේ පොකුණත් එක්කලා බැඳිච්ච කතා රාශියක් තිබෙනවා. සහ ඊටමත්ම ලස්සන කතා ටිකක් තියෙන්නේ. අපිත් මෙතනින් නෑවා. ඊටමත්ම කියන තේරෙන්නේ නැහැ. ඇත්තටම එච්චරටම සොඳුරු ස්ථානයක් සහ ඊටමත්ම ලස්සන තැනක්. ඉතින් වතුර ගැන කියද්දී මිරිදිය වතුරයි කරදිය වතුරයි දෙකම එකතු වෙලා තිබෙන තැනක් තමයි මේ ස්ථානය. මෙහි තිබෙන විශේෂත්වය තමයි කීරමලේ පොකුණ ඖෂධීය වටිනාකම යුතු පොකුණක් හැටියට තමයි ගොඩක් අය සලකන්නේ. ඒ වගේම මේකත් එක්ක මේ පොකුණත් එක්ක බැඳුණු කතා අතරින් ප්‍රධාන කතාවලින් එකක් තමයි රාම රාවණා අර්ජුනන් ඔසුකිසින්ද යන කුමාරවරු මෙතනට ඇවිල්ලා මේ ස්ථානයේ ස්නානය කරලා එයාලගේ දිවිච්ච අපල උපද්‍රව වලට ශ්‍රී නගුලේශ්වරම් කෝවිලටම ගිහිල්ලා බාරහාර කරලා එයාලගේ අපල වලින් මිදුණා කියලා තමයි ඓතිහාසික කතාවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ශිව දෙවියන් විසින් යමදක්නිනි මුනිවරයාට ශාපයක් කරලා තියෙනවා. ඉතින් ඒ ශාපයත් එක්ක ඔහුගේ මූණ මුගටි මූණක් වෙලා තිබෙනවා. ඉතින් ඒ මුගටි මූණත් එක්කලා මේ ඉන්නද්දී මේ කීරමලේ පොකුණට ඇවිල්ලා එතනින් ස්නානය කරලා ඊට පස්සේ ශ්‍රී නගුලේශ්වරම් කෝවිලට ගිහිල්ලා එතන බාරහාර කළා. ඒ ශාපයෙන් ඉවත් වෙන්න කිව්වහම එයාගේ ඒ මූණ සාමාන්‍ය මූණක් බවට ආයෙ පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශෝල රජුගේ දියණියක් වන මාරද පුරවල්ලි කුමරිය. එයාටත් ශාපයක් නිසා එයාගේ මූණත් අස්ස මූණක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ අස්ස මූණෙන් එයාගේ මූණත් සාමාන්‍ය මූණ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊටමත්ම ලස්සන තැනක්, ඒ වගේම ඊටමත්ම සොඳුරු ස්ථානයක්. යන්න ඕන තැනක් යාපනයේ ගියාම ඉතින් මේ තැනට. ඉතින් නගුලේශ්වරම් කෝවිල ගැන කතා කරද්දී කතා කරන කලින් කීරමලේ පොකුණ ගැන තවත් කතා කරමු විස්තර ටිකක්. මෙහි තියෙන්නේ ඇත්තටම මිරිදිය වතුර සහ කරදිය වතුර තියෙන. ඉතින් මිරිදිය වතුර කියන්නේ මේකේ වතුර අපි නාන තැලාවේ. ඒ වගේම මෙතන තියෙන කාන්තා පාර්ශ්වයට වෙනම තැනක්. මේ තියෙන්නේ ඔබ දකින්නේ තැන. එයාලට වෙනම නාන්න තියෙන. කියන්නේ කාන්තා පාර්ශ්වයට වෙනම නාන්න තියෙනවා. ඒ පිරිමි පාර්ශ්වය කට්ටියට වෙනම නාන්න තියෙන. වෙනම තියෙන ස්ථාන දෙක. මේ දකින්න ඔයාලා මේ පොකුණේ තියෙන විශේෂත්වය. ඉතින් ඇත්තටම විද්‍යාත්මකව හරි හේතුවක් තියෙන්න ඕනේ මේ පොකුණේ තියෙන ඖෂධීය ගතියට. ඉතින් ඒකට අපි හිතන විදිහට ඇත්තටම මේ හුණුගල් වලින් තමයි මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් හුණුගල් සහ කරදිය මිරිදිය වතුර එකට කලවම් වෙලා ඉතින් සමහර විට කුමන හෝ රසායනික ක්‍රියාවලියක් මෙතන වෙන්නේ නැති. ඉතින් කොහොම වුණත් ඓතිහාසික කතාවලට අනුව ඉතින් මේක ගොඩාක් ඖෂධ වටිනාකම යුතු පොකුණක් කියලා තමයි හැමෝම ප්‍රමේය කරන්නේ. යාපනයේ වගේම ලංකාවේ ඉන්දියාවේ ගොඩක් අය මෙතනින් ඇවිල්ලා නාලා එයාලගේ ලෙඩ රෝග වලට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා නගුලේශ්වරම් කෝවිලට ගිහින් තියෙනවා. මේ තියෙන ඓතිහාසික කීරමලේ පොකුණ තිබෙන ස්ථානයේ තියෙන මුහුදු සීමාව ඊටම සොඳුරු මුහුදු සීමාවක්. ඊටම සුන්දරයි. අපි මෙතනින් නෑවේ නැහැ. මේ තියෙන්නේ කීරමලේ පොකුණ අසලම තිබෙන කෝවිල.
අපි අන්තිමට මෙතනට යමු. මෙතන තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒකත් අපි ඔයාලට කියන්නම්. මේ ස්ථානයේදී මෑත යුද්ධ කාලයෙන් පස්සේ නිර්මාණය කරපු ගොඩනැගිලි සහ ඉන්දියානු ආභාෂයත් එක්ක නිර්මාණය කර ගවයාගේ රූපත් එක්ක දේවත්වයෙන් සලකන ගවයාගේ රූප නිර්මාණය කරලා තියෙනවා, අම්බලා තියෙනවා. මේ ඔබ දකින්නේ නගුලේශ්වරම් කෝවිල. නගුලේශ්වරම් කෝවිල ගත්තාම සිවන් කෝවිලක් තමයි හඳුන්වන්නේ. ශ්‍රී නගුලොම්බිකා දේවි සමග නගුලේශ්වරම් ස්වාමී සිටි ස්ථානයක් හැටියට තමයි මේ ස්ථානය සැලකුම් කරන්නේ. මේ දකින්න බයි ඓතිහාසිකව වැදගත්කමින් යුතු සමරු පළක. කියන්නේ මේකේ සියලුම දේවල් අඩංගු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේක නවත්තලා මේකේ තියෙන විස්තර ටික. අපි මේ කියන ටික ඔක්කොම මේකේ තියෙනවා ඇත්තෙන්ම. විජයාවතරණයෙන් පස්සේ මේ කෝවිල විජය කුමාරයා විසින් නැවත ප්‍රතිසංස්කරණය කළා මේ තත්ත්වයට මේ ගෙනත් යන. නමුත් යුද්ධ කාලෙත් මේ ස්ථානයත් විනාශ වෙලා තිබෙනවා බොහෝ දුරට. අපි ඇත්තට මේක කතා නොකරමු. මොකද දැන් ඇත්තටම මෙහි හැම සමාජයකම තම ආදරණීය ද්‍රවිඩ මිතුරන් සහ මිතුරියන් සිටින්නේ. යකිම ඔවුන් ඉතාම සමීපයි අපිට. සාසාදාම සාමකාමී තමයි ඉන්නේ. මේ කෝවිලෙත් ප්‍රධානම අනිවාර්යයෙන්ම උඩුකය නිර්වතින් තමයි යන්න ඕනේ පිටින් පාර්ශවය. ඒ වගේම ඇතුලේ ඡායාරූප ගන්න බෑ. ඉතින් අපිට ඡායාරූප ගන්න බැරි වුණා ඇතුලේදී. ඉතින් ඒ සඳහා අවසර ගන්නත් බෑ. ඉතින් ඒ නමුත් අපි ඉතින් එපා කිව්ව දේවල් කරේ නැහැ. මොකද ඔවුන්ගේ ආගමික ඇදහිම් වලට ගෞරව කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉතින් මේක දෙමළ වශයෙන් ද්‍රවිඩ වශයෙන් කියන කණ්ඩගී තිර්කට්ටට් කියලා විදිය තමයි නගුලේශ්වරම් කෝවිල හඳුන්වන්නේ. අපි අර මුලින්ම කිව්ව විදිහට කීරමලේ පොකුණ අසල තිබෙන මේ ස්ථානයේ තමයි අර මම කිව්වේ කලින් මේ ගැන කියන්නම් කියලා. මෙතන තියෙන්නේ ඇත්තටම මේ මියගිය ඥාතීන්ට පින්දීමක් සහ ඔවුන්ට සෙත්පතා කරන කියන්නේ ඔවුන්ගේ ආත්මයන්ට සැනසීම ලැබෙන්න කියලා කරන විශේෂ කාර්යයන් කීපයක්. ඉතින් මමත් එතනට වෙලා හිටියා. ඉතින් එතන සිද්ධ වෙච්ච දේවල් ගොඩක් බලන් හිටියා. මේ තියෙන ඕන මට මල් ලබා දුන්න අවස්ථාව. ඉතින් අපි මල් අරගෙන මෙතෙන්ට පූජා කරන්න ඕනි. සහ ඔහු යාතිකා කරනවා. සහ ඔවුන් කියන විදිහට ඒ දේවල් ඒ විදිහට දාන්න ඕනි. මේ තියෙන්නේ දෙවියන් උදෙසා සැකසූ ආහාර වර්ග. පූජකෙක් තමයි එතන දේවල් කරන්නේ කියලා දෙනවා මේ දේවල් කරන්න කියලා. ඉතින් අයත් ඕන් නැතිවම ඇත්තට මේ භාෂාව ගොඩක් ලොකුවට තේරෙන්නේ නැහැ. ඉතින් දෙමළ පොඩ්ඩයි පුළුවන්. ද්‍රවිඩ භාෂාව තාම පොඩ්ඩයි පුළුවන්නේ. කොඤ්ඤම් තා තෙරියදී ටැමින්. යාපනයේ ඇත්තටම යන්න ඕන තැනක් මේ තැන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම කීරමලේ පොකුණ නාගලේශ්වරම් කෝවිලට අනිවාර්යයෙන් යන්න. සහ පුද පූජාවට සහභාගී වෙන්න. මේටි තමයි ඉතින් කියන්න තියෙන ඔයාලට. මීට අමතරව මගේ අරුණ දෙයක් නැහැ ඇත්තෙන්ම. මීට වැඩිය තව මොන හරි දාන්න දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න වෙන්න මේ වලට මගරන කියලා. මොකද අපිත් ගොඩක් දේවල් අහලා ඒ වගේම ඒ බෝඩ් වල තිබිච්ච ඒවා බලලා තමයි මේවා ඔයාලට කියන්නේ. සහ දන්නේ නැති අයට මේ ගැන විස්තර කරලා දුන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ යාපනයේ අපේ ටුවර් එකේ තමත් ලස්සන තැනක්. ඊටමත් ආසාවෙන් ගිය තැනක් සහ පුද පූජාවට සහභාගී වෙච්ච තැනක්. ඔයාලත් අනිවාර්යයෙන් යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙත් හැමෝම ලස්සන වීඩියෝ එකක් එක්ක ඉතුරු ටිකත් ඔයාලා බලන්න කැමති නම් බලන්න. මෙතනින් පස්සේ
normal audio එකත් එක්ක වීඩියෝ එකේ audio එක play වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. bye. அம்மா